Samidana Tula Mahpremanta Saudara Saudari Ada Uttan Samai Pasvana Irudiniyai. Ada Kivik Siyal Apatare Uttarane Abhi Devyan Mahanse Ki Gruhe Adhyatmik Gruhe Jeevaman Gal Hatiyata Jeevat Viyu Tupapai. Ei Nagamastarane Kithunuwan හැටියට ප්‍රසාද ස්ථාපනයේ බෞද්ධිස්මේ ලබා සිටින අපි නමට පමණක් කිතුනුවන් හැටියට ජීවත් වන්නට බෑ. පූජාවට ඇවිල්ලා පෞල් පුතට සල්ලි ගෙවලා පොන්තේ කියලා හිටියට අපි කිතුනුවන් නොවේ. ක්‍රියාකාරී කිතුනුවන් බවට පත්විය යුතු බව අද කියවි අපට ඇගින් කරනවා. මේ අදහස් කරන්නේ මොනවාද? අද සුවිශේෂී අපි දකිනවා ජේසුස් වහන්සේගේ ගෝලයන්ට කියා සිටිනවා මම ඔබගෙන් වෙන්ව යන්නේ ඔබට ස්ථානයක් සූදානම් කරන්නටයි. මම නැවත පැමිණ ඔබ ගෙන යන්නේ මාත් සමග ඔබ සදාටම ජීවත් වනු පිණිස කියා සිටිනවා. කිතුණු ජීවිතයේ ආරම්භය අපි මෙලොවේ ජීවත් වෙලා මැරිලා යන එක නෙමෙයි. අපි සදාටම ජේසුස් වහන්සේ සමග පියාණන් වහන්සේ සමග ජීවත් වීමයි. සදාතනික ජීවිතයට ඇතුළත් වීමයි. ඒ නිසා අපි ජීවමාන දෙවියන් වහන්සේ හා විශ්වාසය ඇතුව ජීවත් විය යුතුයි. එම නිසා ජේසුස් වහන්සේ කියා සිටින්නේ මා පියාණන් වහන්සේ විශ්වාස කරන්න මා තුළද විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා තෝමස් ජේසුස් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ කොහෙද යන්නේ අපි මාර්ගය දන්නේ කෙසේද? උන්වහන්සේ පැහැදිලි ලෙස කියනවා මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි. මාමිස කිසිවෙක් පියාණන් වෙත නොපැමිණෙන්නේ නොය. ඒ නිසා කිතුණු ජීවිතය කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් තොර වූ ජීවිතයක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේ සමග උන්වහන්සේ පිළිඅරගෙන ජීවත් වන ජීවිතයක්. ඒ නිසා තමයි උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද කියා අපි හැම යාඥාවකම අපි ඉදිරිපත් කරන්නේ. ජේසුස් වහන්සේගෙන් තොරව අපට ගැලවීමක් නැහැ. අපට උන්වහන්සේගෙන් තොරව සදාතනික ජීවිතයක් නැහැ. ඒ නිසා කියන්නේ ස්වාමීනි අපට පියාණන් වහන්සේ පෙන්වුව මැනව. ජේසුස් වහන්සේ ත්‍රිත්ව කියනවා මා දකින කෙනා පියාණන් වහන්සේ දකිනවා. එබවුනක් නොවේ ජේසුස් වහන්සේ පැහැදිලි ලෙස කියනවා මා විශ්වාස කරන්න මා කරන ක්‍රියාද කරන්නේය. ඔහු මීට වඩා මහත් දේ කරන්නේය. මානිසාද මම පියාණන් වහන්සේ වෙතට යන බැවින් කියා සිටිනවා. උන්වහන්සේ තුළ විශ්වාසය ඇතිව ජීවත් වන කෙනා ජේසුස් වහන්සේ මෙලොව කරපු ඒ ක්‍රියාවන් කරනවා පමණක් නොවේ ඊට වඩා උසස් දේවල් මහත් දේවල් කරන්නට පුළුවන්. ඒක හේතුව ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ වෙත පියනගා උන්වහන්සේගේ දකුණු පස අසුන් ගනිමින් අප හැම කෙනෙක් වෙනුවෙන්ම යාඥා කරන නිසායි. ඒ සමයයන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඒ නිසායි උන්වහන්සේ තුළ විශ්වාසය කවදමයි කියන එකේ තේරුම මොනවාද? උන්වහන්සේ සමග අපි සම්බන්ධතාවයක් ගොඩනැගීමයි. උන්වහන්සේ සමග අපගේ ජීවිතය බෙදා ගැනීමයි. උන්වහන්සේ සමග අපගේ දුක් කැට බෙදා ගැනීමයි. උන්වහන්සේ අපට ලබා දෙන ඒ මඟ පෙන්වීමට සවන් දෙමින් ජීවත් වීමයි. මෙයයි සැබෑ කිතුණු ජීවිතය. බෞද්ධිස්මය තුළින් දෙවියන් වහන්සේ අපව
නිකම්ම සභාවකට අයිති සමාජිකයන් කළා නොවේ. උන්වහන්සේගේම දරුවන් හැටියට අප පරිවර්තනය කළා. බෞද්ධිස්මය තුළින් උන්වහන්සේ ජේසුස් වහන්සේගේ සහෝදර සහෝදරියන් වීමේ ඒ භාග්‍යය අපට ලබා දුන්නා. එනම් ජීවමාන නල් ක්‍රියාශීලී සමාජිකත්වය කියන්නේ උන්වහන්සේගේ දරුවන් මෙන් ජේසුස් වහන්සේගේ සොයුරු සොයුරියන් මෙන් මෙලොව ජීවත් වීමයි. එයයි සැබෑ වූ කිතුණු ජීවිතය. ඒ නිසා අද අපි පිටුරුගියේ සඳහන් කළේ සමිඳුනි ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා. උන්වහන්සේගේ කරුණාව දකින අපි උන්වහන්සේට සාක්ෂි දරන ඒ ජනතාව බවට පත් වෙනවා. මේ අයදී කියවීමේ පේතුතුමා පැහැදිලි කර දෙන්නේ. එතුමා කියා සිටිනවා ජේසුස් වහන්සේ මෙලොව තුළ ජීවත් වූ ඒ කාලයේදී හැම කෙනෙකුටම යහපත කළාට මේ ලෝකයේ කලේ මොනවාද? උන්වහන්සේව මරා දැමීමයි. ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේව උත්ථාන කරමින් අපගේම ගැලවුම් කරවානන් හැටියට පමණක් නොවේ. උන්වහන්සේගේ ගෘහයේ ඒ මුල්ගල බවට උන්වහන්සේ පත් කරනවා. බෞද්ධිස්මය තුළින් උන්වහන්සේ සම්බන්ධ වන අපි ඒ ගෘහයේ මුල්ගල වන ජේසුස් වහන්සේ සම්බන්ධ වන අපි ජීවමාන ගල් බවට පත් වන්නට ඕන. නිකම්ම ගලක් නෙවෙයි. ජීවමාන ගල්. නිකම්ම සමාජිකත්වයක් නොවේ. අපි ක්‍රියාශීලී සමාජිකත්වයක් දැරිය යුතුයි. මෙයයි පේතුරුතුමා කියා සිටින්නේ අන්ධකාරයේ ස්වකීය විස්මපත් ආලෝකයෙන් ඔබ කැඳවාගත් තැනන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාදානවල පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජක පෙළපතක්ද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සතු සෙනගක්ද වන්නකු. එනම් අපි කිතුණුවන් ලෙස මේ ලෝකයේ තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දරන අය බවට පත් විය යුතුයි. මේ තමයි අපි සංගමනශීලී සභාව කියලා හඳුන්වන්නේ. කිතුණු දාම කියලා කියන්නේ මා දෙවියන් වහන්සේ අතර තියෙන ගනුදෙනුවක් නෙවෙයි. උගත් අය කියන්නේ ඒකයි. පාද මම හැමදාම යාඥා කරනවා හැම ඉරිදාම පූජාවට යනවා. ඒම කරලා නම් වර්ධරාජ්‍ය කියන්නේ නැහැ. කිතුදාම කියන්නේ පෞද්ගලික ඒ යාඥාව පමණක් නෙවෙයි. සාංගික ජීවිතය. සංගමනශීලී සභාව කියන්නේ අයි. පූජක පැවිදි ගියන් හැටියට ප්‍රසාද ස්නාපනය ලැබ ශුද්ධාත්මයන්ගේ දේව මන්දිර බවට පත් වූ අපි හැම කෙනෙක්ම සාංගිකව විශ්වාසයට සාක්ෂි දැරිය යුතුයි. එයයි වැදගත් වන්නේ. සංගමනශීලී සභාව කියලා කියන්නේ සාංගිකත්වය, සහභාගීකම සාධුතමේව. මේ කරුණු තුනකින් තොරව අපට කිතුණු ජීවිතයක් නැහැ. අපි එකිනෙකාගේ ඕනෑ පාකම් වලට සවන් දිය යුතුයි. අපි සංඝයාත් හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අත්දකින්නට ඕනේ. අපි සුද්ධ වූ සභාවක අපගේ සහභාගීත්වය ලබා දිය යුතුයි. දේව ප්‍රේමය ප්‍රකාශ කරන දූත මෙහෙවර අප සතු කරගත යුතුයි. මේ කරන්නේ කෙසේද කියන එකට අද පළවෙනි කියවීමේ අපට ලස්සන නිදසුනක් තිබෙනවා. ඒ මුල් කිතුණු සභාව තුළ යම් අභියෝගයක් ප්‍රශ්නයක් පැන නගිනවා. ඒ අපොස්තුලවරු ඒට විසඳුමක් සොයා ගන්නට ඉදිරිපත් වුණේ නැහැ. ඒ අය තමන්ගේ කැතවීම මුලින්ම තේරුම් ගන්නවා. ඒ අය කියනවා අපොස්තුලවරු හැටියට අපගේ කැතවීම යාඥාවේ යෙදීම සහ
පූජක පැවිදි ගියන් හැටියට විවාහ වූ අය තනිකර ජීවිත ජීවත් වන අය තමන්ගේ ඒ කැදවීම තේරුම් ගන්න. පෞල් වෙලා ඉන්න අය තම පෞලේ වගකීමක් හැරලා සුද්ධ වූ සභාවේ කාර්යයන් වල යෙදුනොත් එය සංගමනශීලී සභාව නොවේ. ඒ නිසා අපි මුලින්ම අපේ කැදවීම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සෙයි අපිට කියන්න බෑ අපිට උගාක් වෙලා වැඩ තියෙනවා අපිට සුද්ධ වූ සභාවේ ක්‍රියාකාරකම් වලට සහභාගී වන්නට බෑ කියලා කියන්න බෑ. අපිට අතොද ගන්නට බෑ. අපි අපේ කැදවීම තේරුම් අරගෙන සංඝයක් හැටියට මිසම් පවුලක් හැටියට සුද්ධ වූ සභාව හැටියට අපි ක්‍රියා කළ යුතුයි. ඒ නිසා අපොස්තුලවරු මුළු සංඝයටම ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන්ට උන්වහන්සේගේ අනුගාමිකයන්ට කියනවා අපේ සංඝය තුල මෙවැනි අභියෝගයක් තිබෙනවා. ඔබ යාඥා කරන්න අපි කළ යුත්තේ මොනවද කියා අපි තේරුම් ගනිමු. ඒ අය එකට යාඥා කරමින් ඒ අය තමන්ගේ ඒ කැදවීම තේරුම් ගත්තු නිසා ප්‍රඥාවෙන් දිරුණු දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන සත්දෙනෙක් තෝරාපත් කරගන්නවා. ඒ සංඝයේ වැන්දරුවන්ගේ අවශ්‍යතාවයන් වලට අවශ්‍ය දේ ඉෂ්ට කරන්නට මෙයයි සංගමනශීලී සභාව. අපි එකට එකතු වෙලා යාඥා කරමින් අපේ අභියෝගයන් වලට විසඳුම් තේරුම් ගැනීමයි. එය ක්‍රියාත්මක කිරීමයි. එතනදී සිද්ධවන්නේ මොනවාද? අපොස්තුලවරු මුල් කරගෙන සියලු දෙනා යාඥා කරමින් ඒ සත් දෙනාට ඒ කාර්යභාරය වාර කරනවා. මෙයයි සංගමනශීලී සභාව. අද අපි කරන්නේ මොනවද? පල්ලියට ස්වාමි බලා ගන්නට ඕනේ. නැත්නම් සිස්ටර්ලා බලා ගන්නට ඕනේ. අපිට වෙලාවක් නැහැ. ඒව කරන්න. නැත්නම් වාදවලට මේක කියන්න කරන්න. ඒව කරන්නට බෑ. අපි බෞද්ධිස්මයෙන් තුළින් දේවදරුවා. අපි ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය. ශුද්ධ වූ සභාව කෙරෙහි වගකීම අප හැම කෙනෙක් සතුයි. අපි ලබාගත්තා වූ අපේ කැඳවීමට අනුව ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ නාමයෙන් සියල්ල කළ යුතුයි. අපිට පුළුවන් විදියකින් සංඝයක් හැටියට අපි දේව ප්‍රේමයට ලෝකයේ තුල සාක්ෂි දරන්නට අවශ්‍යයි. එනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි අපගේ බෞද්ධිස්ම කැඳවීම තේරුම් ගන්නට උන්වහන්සේගේ ගෘහය වන සුද්ධ වූ සභාව දේව රාජ්‍යයේ ක්‍රියාශීලී සමාජිකයන් වන්නට අපි ජීවමාන ගල් බවට පරිවර්තනය වන්නට අවශ්‍ය වරම් පතමු. අපි පූජක පැවිදි ගියන් හැටියට සංගමනයේ ශ්‍රී සභාවක් ගොඩනගමින් අපගේ විශ්වාසයට සාංගිකව සාක්ෂි දැරීම